අපිට අද වර්තමානයේ බුදුබණක් අහන්න ඕන කියලා ආස හිතලා තියෙන එක ගැන සතුටු වෙන්න. අනේ මට බණ අහන්න ආසා ඇති වෙන හිතක් තිබ්බා. එහෙම ජීවිතයක් තිබ්බා. ඒක විශේෂ එකක් පිටු. හැමෝටම බණ අහන්න ආස හිතෙන්නේ. අනිත් එක ඒවට ආස හිතන මිනිස්සු තලේ බණ අහන්න ආස හිතන මිනිස්සු ඉන්නේ බොහොම අඩුයි. ආහන බණපදයක් මතක තියාගන්න හැමෝටම ආස හිතෙන්නේ. ඔයාලට බණපද මතක තියාගන්න ඕනේ කියලා ආසාවක් තියෙනවා නම් සතුටු වෙන්න. අහපු බණපදය විමසන්න හැමෝටම හිතෙන්නේ. ඔයාලට බණපද විමසන්න හිතෙනවා නම් ඔයාලා සතුටු වෙන්න. මේ බණපද පුදුම සුන්දරයි මහා සැනසෙල්ල මම මේ බණපද දන් දෙන්න ඕන කියලා යමෙකුට ලේසියෙන් හිතෙන්නේ. ඔබ ධර්ම දානය කරන එක ගැන සතුටු වෙන්න. ධර්මදේශකයන් වහන්සේ නමක් දකිනකොට හිත ප්‍රීතියෙන් පිනා යන්නේ හැමෝටම. ඔබට පැහැදිලිව බණපදයක් කියලා දෙන උතුම් දේශකයන් වහන්සේලා දකිද්දී හිතට මහ සහනයක් එනවනම් ඔබ සතුටු වෙන්න. ඔබ ඉන්න ගොඩ හොඳයි. අපි එමනේ ජීවිතේ එක එක ගොඩවල් වල තියෙන්නේ. අපි ඉන්න ගොඩ හොඳයි කියලා අපි සතුටු වෙනවා. අපි එහෙම තමයි මේ ජීවිතේ ගොඩනගා ගන්න තියෙන්නේ. අපි අපේ දිහා හැරි බලන්න ඕන. මම මොන ගොඩේ දින්නේ? මම ප්‍රාණඝාත කරන ගොඩේ දින්නේ? සතුන් මැරීමෙන් වැළකීච්ච ගොඩේද මං? මං ඉන්නේ හොරකම් කරන ගොඩේද? හොරකමෙන් වැළකීච්ච ගොඩේද? මං ඉන්නේ සල්ලාලිය ගොඩේද? සල්ලාලිය ගොඩේද? එහෙම නැත්නම් වැරදි කාම සේවනයෙන් වැළකුණු ගොඩේද? මං ඉන්නේ බොරු කියන ගොඩේද? ඇත්ත කතා කරන ගොඩේද? මං ඉන්නේ කේලංකාරයන්ගේ ගොඩේද? කේලමෙන් වැළකුණු ගොඩේද? බලන්න ඉතින් තමයි. ඒක ඒ සම්පූර්ණයෙන් බලා ගන්න තියෙන්නේ Tamanටනේ. මං ඉන්නේ ආසාවෙන් දන් දෙන ගොඩේද? මසුරු ගොඩේද? බලන්න. තමා බලා ගන්න ඕන එක. මේක ඉතින් ඇත්තෙන්ම මේ වචන හිත රිද්ද ගන්න හෝ පාර ගන්න නෙමෙයි. ඉතින් මේක කොච්චර සහනයක්ද? Taman තෝරාගත යුතු ගොඩ ගැන අපි යම් සිහියඳ වීමක් කරන එකනේ. ඉතින් ඔබ වැරදි ගොඩක ඉන්නවා නම් ඔබට පුළුවන් නේ අනිත් ගොඩට මාරු වෙන්න.